සුරා ආතභූත විප්ලවයක්. අඩෝ උඹට වාදයක් පේන්නේ නැහැනේ. අට සිරි අටෝ සිරාටම දැක්කේ නෑ බං. ඔය කටට ඇහිලා මම මේ නැවතුනේ. ඔව් ඔව්. දැන් උඹට අපිට පේන්නේ නැහැනේ. දැකපු කල් කොහෙද බං ඔබ ගිහිල්ලා හිටියේ? හරි හරි බං මේ කෑ ගහන්න එපා මගේ කන් දෙක ඇහෙනවා. ඔන්න මගුල කලෝපන්. හරි හරි බං. සින්දු. කොහෙද ඔබ ගිහිල්ලා හිටියේ මෙච්චර කල් අතරම? බං ඉතින් රාජකාරී වැඩනේ. වාව්. මරු. කොහෙද බං මේ පාර සෙට් වුණා කියන්නේ? විල්පත්තු බං විල්පත්තු. ඈ? විල්පත්තු? විල්පත්තු. තාම දිනනද බං විල්පත්තු කියන්නේ? ඉන්න බං ඉතින්. සත්තු දැක්කද බං? සත්තු දකින්න නැත්ත බං කොහොමත් ඉතින් මේ අපේ රාජකාරී වැඩනේ බං. ඔබට කියන්නකෝ ජීවිතේට මන් නොදකපු සත්තුත් දැක්ක හේදී. ඈ? මොකද බං දැක්කේ? කනවේ බං මේ මාර කේස් එකක් නේ බං මට උනේ. ඊ මොකද්ද බං? එහෙම කතා කරන්න බෑ. වරන් ගන්න. යමන්කෝ. බඩ වෙච්ච දේ අහ. හරි බෑවංකෝ කියපන් බඩ වෙච්ච දේ. ඉතින් පොට්ට හිටපන් බයික් එක පොට්ට මෙතන පාගන්න පාඩිය ගනින්කෝ. නෑ ඔබ වාඩියන්කෝ. ඉතින් සීන්නේ කියන්න. ඒ පොන්ටත් පොඩ්ඩක් ඇදුනා බං. වාඩියන්කෝ බඩ වෙච්ච දේ. ඉතින් මොකෝ උනේ කියහන්කෝ. හරි බං පොට්ට හිටපන් මේ කලබල වෙන්න තෝ කියනකම්. ඔබට කියන්න අපේ වන ජීවියක ඉන්න සෙට් එක. උන්ට ඕනේ කියලා අපි මෙන්න මේ කූඩාරමක් ගහගෙන කැලේ නැවතුණා. ඉතින් ඊට පස්සේ ඊට පස්සේ බම්බට කියන්න මේ අපි උන් සෙට් එකට පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ කිව්වා. ඉතින් බරස් ගන්න වැඩක් නෑනේ බම් මේ කැලේ ඇතුලේ රිංගලා. ඔබ දන්නවනේ කොහොමත් ඉතින් මා සතා සිව්පාව මේ ගස් කොළන් එක්ක ඉන්න මිනිස්සයා. නැද්ද කියපන්. ඔව් ඉතින් කොහොම සත්තුන්ට කියලා සත්තුන්නේ බං. ඈ මොකද්ද බං කිව්වේ? නෑ ඔබ කියහන්කෝ. ඉතින් බම් මං අනිත් උන්ට ඕන බම්බුවක් ගහගන්න කියලා මම ගත්ත අපේ වනජීවි කැලෑ ජීප් එක. කැලෑ ජීප් එක අරගෙන මම ගියා මහවැරේ මැදටම. ඔබ මැදටම ගියාද බං? නැතු ඉතින් බම් වනේ කැට්ටට ගිහිල්ලා වැඩක් නෑනේ බං. මැදටම ගියා. ඉතින් කියහන්කෝ. ඊට පස්සේ ඉතින් මොකද බං කරේ මම ජීප් එක එතන නවත්තලා මෙන්න මේ කැලේ මැදටම පයින් යන්න ගියා. තනියෙන්? නැතු ඉතින් උඹ කියන විදිහට මේ කපල් දාලා යන්නද බං මහ කැලේ මැද? පොඩ්ඩක් කටවහන් හිටපන්කෝ ඉතින් මැදින් මේ ඇඩ් දාන්න නැතුව කතාව කියලා ඉවරනකම්. හරි කියපන්කෝ. උඹට කියන්න මම කැලේ මැදින් මෙහෙම හිමීට එද්දී අලි එකාව කියහන්කෝ මගේ ඉස්සරහට. බුදු අම්මෝ අලියෙක්? මට දැන් තේරෙනවා බං මූ වෙන්නේ මගේ පැත්තට කියලා. බුදු අම්මෝ බය හිතෙනවනේ බං. අලියෙක්? මොකද කරේ මේ පැත්ත හැරුණා හිමීට දුවගෙන ගිහිල්ලා මචං ගහක් තිබ්බා. මම උදේ ගහන නැග්ගා. ඔප්පු මගේ ඇගේ මයිල් කෙඩින් වල හිරිකඩු පිපිරව බං. ඔව් බං මාත් බය වුණා. මූ ගහ හොල්ලන්න පටන් ගත්තනේ. මම මොකද කරේ එහා පැත්තේ ගහට පැන්නා. එහෙම්ම බැහැලා දුවගෙන ගියා. ඒතකොට අලියා මගේ පස්සෙන් තාම එලවනවා බං. මම මොකද කරේ ගල් ගුහාවක් ඇතුළට ගියා. ඒතකොට අලියා ඌතාව ගියාන්කෝ ගල් ගුහාව ඇතුළට. පස්සේ මම මොකද කරේ ගල් ගුහාවෙන් එළියට ඇවිල්ලා ආයෙ දිව්වා. ඒතකොට අලියා අනේ බං සුරා උඹ ඊට කලින් කියපන් උඹේ යාළුවා මමද අලියාද? මමනේ. උඹට මට වෙච්ච දේ අහන්න බෑනේ. අනේ සෝරි මචං. දැන් උඹ බේරුණ කොහමද කියලා කියහම් මට. මම ඉතින් ඔහොම දුවගෙන එද්දි කැලේ නවත්තලා තිබුණු මගේ ජීප් එක දැක්කා. අම්මෝ. එහෙනම් යාන්තම් ඇති. ඊට පස්සේ මම ඉතින් ජීප් එක නැගලපම් මුකුත් නෑ කැලේ මැදින් ඇරිල්ලක් ආයි ලොවෙත් නැති වෙන්න. ඉතින් ඔහොම යද්දි මම බැලුවා බං සයිඩ් කණ්ණාඩි දිහා පොඩ්ඩක්. වැඩක් මූ ඒත් ආයෙනවා බං පස්සෙන්. ඉතින් ඊට පස්සේ දන්නවත් දැන් මම මොකද්ද කරේ කියලා? දැන් මූ දිගටම මගේ ජීප් එක පස්සෙන් එනවනේ. ඉතින් මට කරන්න දෙයක් ඇත්තෙම නෑනි බං. මම දැම්ම බං මමට සිග්නල් ඇරෙව්වා දකුණට. ඊට පස්සේ මොකද බං උනේ? අලියා කැලේ කඩාගෙන මමට ගියා. මම මොකද කරේ? දකුණේ ෂේපට පාරට දාලා මගේ පාඩුවේ ආවා.